අපි මෙහෙට ගෙවපු පෙන්ෂන් එක ආපහු ගත්තට පස්සේ ඒකෙන් කපා ගන්න ඕනේ 20ක විතර මේ ඉන්කම් ටැක්ස් එකක්. මෙන්න මේක ආපහු ගන්නේ කොහොමද? ඉතින් කොහොමද කට්ටියට මම කලින් වීඩියෝ එකක් කරා මේ ජපානයෙන් අපි ආපහු යන කාලෙකදී අපි ජපානයට ගෙවපු පෙන්ෂන් එක තියෙනවානේ. මෙන්න මේ පෙන්ෂන් එක අපි ආපහු ගන්නේ කොහොමද? ඒක ඇප්ලයි කරන්නේ කොහොමද? ඒකට අවශ්‍ය කරන ડોකියුමන්ට්ස් මොනවාද? මෙන්න මේ සම්බන්ධ පැහැදිලි විස්තරාත්මක වීඩියෝ එකක් මම YouTube එකේ සහ Facebook TikTok වල දාලා තිබුණා. ඉතින් ඒක බලපු ගොඩක් අය හොඳ කියලා තිබුණා සහ ඒගොල්ලන් අහලා තිබ්බ ප්‍රශ්න කීපයක්. ඒ ප්‍රශ්න අතරින් මේ ඇප්ලිකේෂන් එක පුරවන්නේ කොහොමද? එතකොට මේ ගෙවපු ඉන්කම් ටැක්ස් එකක් කැපෙනවනේ මෙන්න මේ 20.42ක. මෙන්න මේ ටැක්ස් එක කොහොමද ගන්නෙ? මෙන්න මේ සම්බන්ධ ගොඩක් කට්ටිය අහලා තිබුණා. ඉතින් ඒකිනුත් මම මේ මුලින්ම කරන්න හිටියේ මේ ඇප්ලිකේෂන් එක පුරවන්නේ කොහොමද සම්බන්ධ වීඩියෝ එකක්. නමුත් මේක පොඩ්ඩක් පස්සට දැන් ඊළඟ සතියේ දාගත්තා. ඊට කලින් මේ ඉන්කම් ටැක්ස් එක සම්බන්ධයෙන් පැහැදිලි කරගන්න ඕන තැන් කිහිපයක් තියෙනවා. ඉතින් ඒක පැහැදිලි කරගෙන ඊළඟ එකට ගියා නම් හොඳයි කියලා හිතුන නිසා තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් මේ බලමු අපෙන් කපා ගන්න 20.42 ටැක්ස් එක ආපහු ගන්න කොහොමද සහ මේක මොකක්ද කියන එක. ඉතින් මේක පැහැදිලි කරන්න කලින් මුලින්ම කියන්න ඕනේ මේක කවුරු හරි ගත්ත කෙනෙක් ඉන්නවනේ එයාගේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගත්තා නම් මේක වඩාත් හොඳයි. මොකද එතකොට තාත්විකයි මේක ගත්තේ කොහොමද කියන එක හරි පැහැදිලිව අපිට දැනගන්න පුළුවන්. කවුරුත් එහෙම කෙනෙක් තාම නැහැ. විස්තරයක් හොයාගන්න නැහැ. ඉතින් මමත් ගත්ත කෙනෙක් නෙමෙයි. මම තාම මෙහි ඉන්නේ. ඉතින් ඒ නිසා මම මේක හරි විස්තර දැනගන්න ටෝකියෝ හෙඩ් ඔෆිස් එකට කතා කරා. ඒගොල්ලන්ගේ ෆෝන් එක මේ කන්ටැක්ට් කරගන්න බැරුව ගියා ආන්සර් උන්නේ නැහැ. ඊට පස්සේ මම උත්සුනෝමියාවල නෙන්කින් ජිමුසේට ආපහු කතා කරා. ඉතින් එයාලගෙන් පොඩි විස්තර ටිකක් ගත්තා සහ මම හොයාගත්ත දේවලුත් එක තමයි මේ ෂෙයා කරගන්නේ. ඉතින් මේක පුද්ගලයන් පුද්ගලයන්ට පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්. ඉතින් ඒක මුලින්ම තේරුම් ගන්න කියලා කියනවා මේ වීඩියෝ එක පැහැදිලි කරන්න කලින්. ඉතින් මුලින්ම කියන්න තියෙන්නේ මේ සම්බන්ධව අපෙන් ඒ කියන්නේ කෝසේ නෙන්කින් සහ කොකුමින් නෙන්කින් දෙකක් තියෙනවානේ මෙහි නෙන්කින් වර්ග. එතකොට මේ දෙකෙන් ඔක්කොටම 26.42 ඉන්කම් ටැක්ස් එකක් අය වෙනවා කියන එක නෙමෙයි මෙතන අදහස් වෙන්නේ. කොකුමින් නෙන්කින් ගෙවපු අයගෙන් මේ ටැක්ස් එක අය වෙන්නේ නැහැ. මෙයාලට ස්ථිර ගාණක් නියම කරලා තියෙනවානේ මෙන්න මේගොල්ලන් ගෙවපු ප්‍රමාණයෙන් මෙච්චර ගාණක් ආපහු දෙනවා කියලා මේගොල්ලන්ට කැල්කියුලේෂන් එකක් නැහැ. කෝසේ නෙන්කින් එක වගේ කොකුමින් නෙන්කින් ගෙවලා තියෙනවනම් උදාහරණයකට කිව්වොත් එහෙම මාස 6ක මාස 6ක් සිට මාස 12ක් දක්වා ගෙවලා තියෙනවනම් මේගොල්ලෝ ආපහු දෙනවා 53760ක්. ආයේ මාස 36ක් සිට මාස 42ක් දක්වා ගෙවලා තියෙනවනම් ඒක ගන්න මාස 36ක් විදියට. ඒතර ආපහු ලැබෙනවා 322560ක්. ඒතර මාස 60ක් ඒ කියන්නේ අවුරුදු 5ක් හෝ ඊට වැඩි ඔයගොල්ලෝ අවුරුදු 7ක් 8ක් විතර ගෙවලා තියෙනවනම් පෙන්ෂන් එක ඔයගොල්ලන්ගේ ඔයගොල්ලන්ට ආපහු ලැබෙන අවුරුදු 5ක මුදලක්. ඒ කියන්නේ මාස 60ක මුදලක්. ඒක මේගොල්ලන් නියම කරලා තියෙන ගාණ තමයි 5,37,600ක්. රුපියල් වලින් ගත්තොත් ලක්ෂ 10ක් විතර පයින්නවනේ. ඊතර මේ මුදල් වලින් ඔය කියන 20.42 ඉන්කම් ටැක්ස් එකක් අය වෙන්නේ නැහැ. ඉන්කම් ටැක්ස් එක අය වෙන්නේ මේ ශාකාහි හොකෙන් එක හරහා කෝසේ නෙන්කින් ගෙවපු අයට. මෙන්න මේ අයගෙන් තමයි මේ 20.42 ඉන්කම් ටැක්ස් එක අය වෙන්නේ. මට මේ වීඩියෝ කරන ගමන් තව කාරණා දෙකක් මතක් වුණා. ඒකත් ෂෙයා කරගන්නම්. මේක මල්ලිලා දෙන්නේ අහපු කාරණා දෙකක්. ඉතින් මේ එක්කෙනෙක් අහලා තිබ්බා මම මේ ඉස්කෝලේ යන කාලෙදිත් කොකුමින් නෙන්කින් නැෂනල් පෙන්ෂන් එක ගෙව්වා. සහ මම ජොබ් එක පටන් ගත්තට පස්සේ සකාහේ හොකෙන් එක හරහා කෝසේ නෙන්කිනුත් ගෙව්වා. ඒතර මට මේ දෙකෙන් කුයි එකද ඇප්ලයි කරන්න පුළුවන් කෝකද ගන්න පුළුවන් කියලා. එතන මේකෙදි මම ඒකත් මම ඇහුවා එයාලගෙන්. එයාලා කිව්වේ කොකුමින් නෙන්කින් ගෙවලා තියෙනවනේ ඒක වෙනම ගෙවනවා. සහ සකාහේ හොකෙන් එක හරහා කෝසේ නෙන්කින් ගෙවලා තියෙනවනේ ඒක වෙනම ලැබෙනවා. ඒ කියන්නේ දැන් උදාහරණයකට අපි එයා අවුරුදු 4ක් කොකුමින් නෙන්කින් ගෙවුවා කියන්නකො. ඒතර මාස 48ක්නේ. අවුරුදු 5ට වැඩි නැහැනේ. අවුරුදු 5ට කොච්චර අවුරුදු 5ට වැඩි නම් ගෙවන්නේ අවුරුදු 5ට මාස 60ට අඩු ප්‍රමාණෙනේ. එතකොට මේ අවුරුදු මාස 48ක් ගෙවලා තිනවනම් අන්න ඒ ප්‍රමාණය අර මං කියපු අර ලිස්ට් එකේ ඇති ඒක නියම කරලා තියෙන ගණන් අන්න ඒ ගාණ ලැබෙනවා. ඒක වෙනම ලැබෙනවා සහ එයා අවුරුදු 3ක් 4ක් විතර ජොබ් කරා නම් මෙහි ඉතින් ඒකට අදාළ කෝසේ නෙන්කින් එකේ වැලියු එක අරගෙන ඒකේ අර මේගොල්ලන්ගේ කැල්කියුලේෂන් ෆෝමියුලා එක යූස් කරලා ඒ අපිට ලැබෙන ගාණ සහ ඒකෙන් 20.42 ටැක්ස් එක අඩු කරගෙන අපේ බැංක් එකට ලංකාවේ බැංක් එකට ඩිපොසිට් කරනවා. ඉතින් එයාලා කියන්නේ එහෙමයි මේක දෙකම ලැබෙනවා කියන එක තමයි කියන්නේ. එහෙම අරක ගණනය වෙන්නේ නැහැ මේක විතරයි ගණනය වෙන්නේ කියලා. එහෙම ගන්න කොකුමින්නෙන්කින් ගෙවලා තියෙනවනේ ඒක වෙනම ලැබෙනවා. කෝසේනෙන්කින් ගෙවලා තියෙනවා ඒක වෙනම ලැබෙනවා කියලා තමයි මෙයාලා කියන්නේ. ඊළඟට තිබුණු ප්‍රශ්නේ තමයි මේ අපි මුල් කාලේදී ගෙවා ගන්න බැරුව ගියා අවුරුද්දක දෙකක ප්‍රමාණයක් ගෙවා ගන්න බැරුව ගියා. හැබැයි ඊට පස්සේ අවුරුදු 3-4ක් කන්ටිනියුස්ලි හරි පිළිවෙලට ගෙවාගෙන ආවා. දැන් ලංකාවට යන්න ඉන්නේ. එතකොට මට මේ අර ගෙවපු ප්‍රමාණය ගන්න පුළුවන්ද මොකද ඇරියස් එකක් තියෙන නිසා කියලා. ඒතර ඒකත් ඒගොල්ලන් එක්ක චෙක් කරා මේ ස්ටාෆ් එක්කෙනා කිව්වේ
එහෙම එකක් නැහැ. එයා ගෙවලා තියෙන ප්‍රමාණය මෙයා ලංකාවට ආපහු යනවා නම් ඇප්ලයි කරලා ගන්න පුළුවන්. අර නොගෙවා හිටියා කියලා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයගොල්ලන් ගෙවපු ප්‍රමාණය කොච්චරද? මෙන්න මේක ඔයගොල්ලන්ට ආපහු ඉල්ලීම් කරන්න පුළුවන් ඇප්ලිකේෂන් එක හරහා. ඉතින් ඒ නිසා ඒක ගැටලුවක් කරගන්න එපා. මුල් කාලේ මගේ ඇරියර්ස් එකක් තිබුණා මම ගෙවලා නැහැ. ඒතර මට මේ ගෙවපු ටික ආපහු ගන්න බැරි වෙයි කියලා එහෙම එකක් නැහැ. ඔයගොල්ලන් ගෙවපු ප්‍රමාණය ආපහු ඇප්ලයි කරලා ගන්න පුළුවන්. හරි. දැන් කතා කරමු මේ 20.42 ඉන්කම් ටැක්ස් එක ගැන. ඉතින් මුලින්ම කියන්න ඕනේ වටලා ගන්න එපා හැමෝම මටත් මොක මුලින්ම පැටළුණා. අපිට මේ 20.42 සම්පූර්ණයෙන්ම ආපහු ලැබෙනවා කියන එක නෙමෙයි මේකේ අදහස් කරන්නේ. මේක ඇවිල්ලා මේ ටැක්ස් ගැලපීමක් තියෙන්නේ. ඒ කියන්නේ ටැක්ස් රිෆන්ඩ් එකක් කරනකොට අපි වැඩිපුර ටැක්ස් අය කරගෙන තියෙනවා නම් ඒ වැඩිපුර අය කරගත් ප්‍රමාණය තමයි අපිට ලැබෙන්නේ. එහෙම නැතුව මේ අපෙන් අය කරගත්ත 20.42 සම්පූර්ණයෙන්ම ලැබෙනවා කියන එක නෙමෙයි. ඉතින් මේ ඔයගොල්ලන් දන්නවනේ මෙහි අවුරුද්දම අවසානයේදී නිර්මාස චෝසය කියලා එකක් කරනෝනේ අපි. ටැක්ස් ගැලපීමක් කරනෝනේ. ඉතින් ඒකිනුත් කරන්නේ අපෙන් වැඩිපුර අය කරගෙන තියෙනවා නම් ඊළඟ ජනවාරි මාසේ පඩියට අපිට ඒක ඇඩ් කරලා දෙනවා. අන්න ඒ වගේ කතන්දරයක් තමයි සරලව මේකේ තියෙන්නේ. අපෙන් වැඩිපුර මේකෙන් අය කරගෙන තියෙනවා ටැක්ස් එකක්. අපිට ආපහු ලැබෙන උදාහරණයකට අපිට ලක්ෂ 10ක් විතර ලැබෙන්න තියෙනවා කියන්නකෝ. ආපහු මේ පෙන්ෂන් එක. ඒතර මේ ලක්ෂ 10න් 20.42 ඉන්කම් ටැක්ස් එකක් අයින් කරාම උදාහරණයක් ලක්ෂ 8ක් වගේනේ ලැබෙන්නේ. දැන් ලක්ෂ 2ක් විතර ටැක්ස් එක කැපෙනවා. ඒතර මේ ලක්ෂ 2ම ආපහු ලැබෙනවා කියන එක නෙමෙයි මේකෙන් අදහස් කරන්නේ. ඒතර මේ ලක්ෂ 2කින් යම් ප්‍රමාණයක් අපිට අපෙන් වැඩිපුර අය කරගෙන තියෙනවා නම් උදාහරණයක් 50000ක් හරි 60000ක් හරි මෙන්න මේ මුදල තමයි අපිට ආපහු ලැබෙන්නේ. ඉතින් අන්න ඕක මුලින්ම පැහැදිලි කරගන්න ඕනේ හැමෝම. ගොඩක් කට්ටිය පටල ගන්න දෙයක් තමයි මෙන්න මේක. අපිට ආපහු මේ සේරම ලැබෙනවායි කියන එක. දැන් බලමු මේ 20.42 ඉන්කම් ටැක්ස් එක කොහොමද මේක ඇප්ලයි කරන්නේ? කවදටද මේක ඇප්ලයි කරන්න පුළුවන් වෙන්නේ? මේක ඇප්ලයි කරන්න පුළුවන් වෙන්නේ උදාහරණයකට කිව්වොත් අපිට අපි ලංකාවට ගිහින් අපි ගෙවු පෙන්ෂන් එක අපේ බැංක් එකට ඩිපොසිට් වෙනවා කියන්නේ ලංකාවේ account එකට. මේ account එකට ඩිපොසිට් වෙන අවුරුද්ද උදාහරණයක් මේ අවුරුද්දේ නම් 2026 නම් අපිට ඩිපොසිට් උනේ. එතකොට අපිට මේ ඉන්කම් ටැක්ස් එකට ඇප්ලයි කරන්න පුළුවන් වෙන්නේ ඊළඟ අවුරුද්දේ ජනවාරි මාසේ පළවෙනිදයි පස්සේ. ඒ කියන්නේ 2027 ජනවාරි මාසේ පළවෙනිදයි පස්සේ. එහෙනම් අපිට ලැබෙන අවුරුද්දේ නෙමෙයි ඊළඟ අවුරුද්දේ ජනවාරි මාසේ පළවෙනිදයි පස්සේ තමයි මේ ඉන්කම් ටැක්ස් එක මේ රිටර්න් කරගන්න අපිට රිෆන්ඩ් කරගන්න ඇප්ලයි කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකෙදි අපි නියෝජිතයෙක් පත් කරලා යන්න වෙනවා. අපේ නෑයෙක් හරි අපේ යාළුවෙක් හරි එහෙම නැත්නම් ටැක්ස් ඔෆිසර් කෙනෙක් හරි. මොකද මේ ටැක්ස් ඔෆිසර් ගිහිල්ලා පොඩි වැඩ ටිකක් තියෙනවා කරගන්න මේ ටික කරගන්න. ඉතින් එක දවසින් කරගන්න පුළුවන් කියලා හිතනවා මේ වැඩේ. ඉතින් යාළුවෙක්ට මේ වැඩේ බාර දීලා ගියොත් හොඳයි. ටැක්ස් ඔෆිසර් කෙනෙක් පත් කරලා ගියොත් එයාටත් මුදලක් ගෙවන්න වෙනවා. ඉතින් ලොකු ගාණක් හම්බෙන්නේ නැති නිසා ඉතින් එච්චර ලොකු වියදමක් දරන්න ගියොත් වැඩක් නැහැ මේ කරන ප්‍රොසෙස් එකේ. ඉතින් ඒ නිසා දන්න කෙනෙක් පත් කරලා යන්න ඕනේ. යන කාලෙදී අපිට ඩොකියුමන්ට් එකක් තියෙන පුරවන්න අපේ ගෙවපු ටැක්ස් එක ආපහු රිෆන්ඩ් කරගන්න කවුද මේ ඉන්නේ නියෝජිතයා කියලා එයාගේ විස්තරات දාලා යන්න ඕන ඩොකියුමන්ට් එකක් තියෙනවා. මෙන්න මේකත් අනිවාර්යෙන් දාන්න ඕනේ. ඉතින් මේකට අවශ්‍ය කරන ඩොකියුමන්ට්ස් මොනවද? මේකට සාමාන්‍ය ප්‍රධාන වශයෙන් ඕන වෙන්නේ ලංකාවට මේ පෙන්ෂන් එක ඩිපොසිට් වුණාට පස්සේ අපි ගෙවූ පෙන්ෂන් එක අපිට ලැබෙන්න ඕන ප්‍රමාණය අපේ බැංක් එකට ආවට පස්සේ මේගොල්ලන් එවන ඩොකියුමන්ට් එකක් මේ සම්බන්ධව. ඉතින් මෙන්න මේ ඩොකියුමන්ට් එක ඕන වෙනවා. සහ ඊළඟට පාස්පෝර්ට් එක සහ පාස්පෝර්ට් එක නැත්නම් එහෙම නැත්නම් ID එක. මෙන්න මේකේ කොපියක් ඕන වෙනවා. ආයි මයි නම්බර් කාඩ් එකේ ඩීටේල්ස් ටිකක් ඕන වෙනවා. සහ තව ඕන වෙනවා බැංක් ඩීටේල්ස්. බැංක් account එකේ විස්තරත් මේකට අවශ්‍ය වෙනවා. ඉතින් මේක ඇප්ලයි කරන්න ඇප්ලිකේෂන් ෆෝම් එකක් ඕනේ. ඉතින් මේ ෆෝම් එක ඇවිල්ලා මේ පෙන්ෂන් මේ ඩිපාර්ට්මන්ට් එකේ ඒ කියන්නේ මේ ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එක හොයාගන්න මේක හොයාගන්න තියෙන්නේ මේ කවුසේචෝ කියන ටැක්ස් ඩිපාර්ට්මන්ට් එකට අදාළ වෙබ්සයිට් එකෙන් තමයි මේක හොයාගන්න තියෙන්නේ. ඉතින් ඒක හරිය අමාරුයි ඒක ගිහිල්ලා හොයාගන්න. ඉතින් ඔයගොල්ලන්ට හොඳම දේ තමයි ඔයගොල්ලන් පත් කරලා යන කෙනාට කියන්න පුළුවන් ටැක්ස් ඔෆිසර් ගිහිල්ලා මේ ඇප්ලිකේෂන් එක ගන්න. මම ඒකේ ෆෝමැට් එකක් මේ දාලා තියෙනවා. ඉතින් මේකෙන් මම නිකන් සාම්පල්යක් හදාගත්තා. ඉතින් ඒකත් ඕන කට්ටිය ඉන්නවනම් කියන්න මම මේක දාන්නම්. මේක ඇවිල්ලා පුරවන්න තියෙන්නේ සාමාන්‍ය පොඩි ඩීටේල්ස් ටිකක් තියෙන්නේ. ඔයාගේ නම, උපන්දිනය, ෆෝන් නම්බර්ස්, එතකොට ඔයාගේ ඇඩ්‍රස් දෙකක් තියෙනවා මේකේ පුරවන්න. එකක් ඇවිල්ලා ජපානයේ හිටපු ඇඩ්‍රස් එක සහ ලංකාවේ ඇඩ්‍රස් එක. ඊළඟට මයි නම්බර් කාඩ් එකේ මයි නම්බර් එකත් ඔයගොල්ලෝ මේකේ පුරවන්න ඕනේ. ඊළඟට ඔයගොල්ලෝ යාළුවෙක් පත් කරලා ගියා නම් මේ යාළුවාගේ ඩීටේල්ස් උත් මේකේ පුරවන්න තියෙනවා. ආයේ ප්‍රධාන වශයෙන් පුරවන්න තියෙන්නේ ඔයගොල්ලන්ට ආපහු ලැබුණු පෙන්ෂන් එකේ ටෝටල් එක. ඔයාලට ලක්ෂ 10ක් නම් ලක්ෂ 10 කියලා මේකේ පුරවන්න තියෙනවා. ඒතර මේකෙන් අය වෙච්ච ඉන්කම් ටැක්ස් එක 20.42 ඒ ටැක්ස් වැලියු එකත් මේකේ පුරවන්න තියෙනවා. මෙන්න මේ වගේ
පොඩි ඩීටේල්ස් ටික තමයි බැංක් ඩීටේල් ටික. ඩිපොසිට් කරන්න ඕන බැංක් ඩීටේල්ස් ටිකත් මේකේ පුරවන්න තියෙනවා. මෙන්න මේ වගේ පොඩි ඩීටේල්ස් ටිකක් තමයි මේකේ පුරවන්න තියෙන්නේ. ඉතින් මේ ටික අකුරක්වත් වරද්ද ගන්නේ නැතුව හරි පිළිවෙලට පුරවලා බාර දුන්නම මේකේ ඒගොල්ලන් ඒ අදාළ ටැක්ස් ගණනය කරලා ඔයගොල්ලන්ගේ වැඩිපුර අය කරගෙන තියෙනවා නම් මෙන්න මේක ආපහු රිටර්න් වෙනවා. ඉතින් අවසාන වතාවට කියන්න තියෙන්නේ මේක සම්පූර්ණයෙන්ම ලැබෙනවා කියන එක නෙමෙයි අදහස් කරන්නේ. මේකෙන් යම් ප්‍රමාණයක් තමයි ලැබෙන්නේ, සම්පූර්ණ මුදල ලැබෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ 120.42 ඉන්කම් ටැක්ස් එක සම්බන්ධව පැහැදිලි කරන්න උවමනා තිබුණේ. මේක ඉතින් ඇප්ලයි කරන්නේ කොහොමද, මොනවද ඕන කරන්නේ, ඩොකියුමන්ට්ස් ඇප්ලිකේෂන් එක, ඉතින් මේක කොහොමද ගණනය වෙන්නේ, සහ මේක කාගෙන්ද අය කරන්නේ. ඉතින් මේක කොකුමින්නෙන්කින් ගෙවපු අයට අය වෙන්නේ නැහැ. කෝසෙනෙන්කින් ගෙවපු අයට පමණයි අය වෙන්නේ. ඉතින් මෙන්න මේ ටික තමයි මට පොඩ්ඩක් ෂෙයා කරගන්න උවමනා තිබ්බේ. ඉතින් පැහැදිලි වෙන්නේ නැති කියලා හිතනවා. මොන හරි අපහැදිලි තැන් තිබුණොත් සමා වෙන්න, සහ එහෙම මොන හරි තිබුණොත් කමෙන්ට් එකක් දෙන්න, මම ඒකට රිප්ලයි කරන්නම්. ඊළඟ වීඩියෝ එකේ මේක පුරවන්නේ කොහොමද කියන මේ අපි පෙන්ෂන් එක ඇප්ලයි කරන්නේ කොහොමද, ඒකට පුරවන ඇප්ලිකේෂන් ෆෝම් එක කොහොමද පුරවන්නේ කියලා මම ඊළඟ වීඩියෝ එකෙන් ගේන්නම්. එහෙනම් එතකල් හැමෝටම ජය වේවා, සහ channel එක subscribe කරන්න, මේ වීඩියෝ එක share කරන්න.